ඒ වගේ වෙලාවලදී සමහරක් වෙලාවට මේ ආහාර නියම ප්‍රමිතියට නියම පිරිසුදුකමට කෙරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී උනත් ආහාරයෙන් යම්කිසි රෝගයක් බෝ වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තුරු ඒ වගේ හඳුනාගත් ආහාර නිෂ්පාදනය කරන ආහාර සපයම් කරුවන් තැන් වලට ගිහිලා පරීක්ෂා කරලා බලන්නේ. මොකද මේ වගේ තැනකට අපේ අතින් වැරදි ආහාරයක් ගියොත් එහෙම ඉතා විශාල ප්‍රමාණයක් එකපාරට ආසාදනය වෙන්න තියෙන අවස්ථා වැඩි. එක කැම්ප් එකක ඉන්න 300ක් 400ක් එකපාරට ලෙඩ වෙන්න පුළුවන්. නැත්නම් අපි වෙන කඩේකින් කනවා නම් 4-5 දෙනෙක් ලෙඩ වෙයි. ගෙදර කනවා නම් 3-4 දෙනෙක් ලෙඩ වෙයි. එහෙමනේ. ඉතින් ඒක නිසා අපි වෙනදාට වඩා ටිකක් පරීක්ෂාකාරී වෙන්න ඕනේ. මේ ආහාර බෙදා හරින සහ ආහාර නිෂ්පාදනය කරන ආයතන සම්බන්ධයෙන්.